අද ගෙදරින් මං විතරයි. ඉතින් අපි මේ නූල්ස් එක හදන්න යන්නේ දවල්ට ගන්න. මම වතුර ටිකක් ක්ලෑෂ් කරගෙන තියෙන්නේ මේ බලන්න. දැන් තියෙන නූල්ස් එක එකට දාගන්න. අපි දාමු. සීතල වතුර. හරි. මේ පැකට් එකේ තියෙන ඉතුරු ටිකක් දාමු අපි. අපරාධ නේ ටික නැත්තම්. මේගොල්ලෝ කියන්නේ නම් උණු වතුර දාලා කරන්න කියලා. මට ඒක කරන්න කම්මැලි. මං කෙලින්ම ඇල් වතුරට දාලා කෙලින්ම රත් වෙන්න තිබ්බා. දාලා දාමු. ගල් කුඩු වගේ. ඊළඟට තෙල් පැකට් එක දාන්න. වතුර නඩාගෙන ඉන්නේ දැන් ඒ කියන්නේ මේ සැහැන්න ලෑස්ති. දැන් තියෙන මම මේක අසව කරන පාර්ට් එක. ඒ තමයි මේක කඩන එක. හරි ජොලි එක කරත්. මේක මේක හරි යට සොෆ්ට්. ඒසියෙන් කැඩෙනවා. හරි ජොලි එක. අයිස් කේක් කපනවා වගේ. දැන් නූල්ස් එකේ අර හොදි ගතිය ගොඩක් අඩු වෙලා තියෙන්නේ. බලන්න මේ. හොඳට හිඳිලා ගිහිල්ලා යනවා. මේක හැන්ඩල් එකක් තියෙන නිසා හරි ලේසි. නැත්තම් අත පිච්චෙනවා මේක කරන්න ගියා. අපි පිඟානට දාගමු. ඔයාලට සද්ද එනවා ඉතින් පිච්චෙන. මෙච්චර තමයි පෙන්වන්න වෙන්නේ ඔයාලට. වැඩේ නවත්තන්න වෙන අත් දෙක මොන ඉතුරු ටික කරන්න. මම මේක කාලා ඉවරයි. අන්තිමට කියන්න ඕනේ පොඩි දෙයක්. මේකේ නූල්ස් එකේ හරිම අර ප්‍රීමා නූල්ස් වල තියෙන හරිම යුනික් රහ එනවා. හැබැයි අර රසකාරක පැකට් එකේ තියෙන ස්ට්‍රෝං රහ අර නූල්ස් එකේ රහ නැති කරනවා. පොඩි අප්‍රසන්න ගතියක් ඕනෑමට වඩා ලුණු ගතියක් එක දැනෙනවා. ඉතින් ඔයාලා මේක හදනවා නම් රසකාරක පැකට් එකෙන් භාගයක් එහෙම නැත්නම් 4 එකක් දාලා හදන්න.